කවදාවත් හිතලා තියෙනවද අගයක් නැති තැන්වලට, අගයක් නොදෙන තැන්වලට, කොච්චර කළත් හොඳක් අහන්න නොලැබෙන තැන්වලට හෝ ඒ වගේ මිනිස්සු වෙනුවෙන් ඔයා ඔයාගේ කාලය, මහන්සිය, මුදල්, ශ්‍රමය වැය කරන විදිහ ගැන. අද අපි ඒ ගැන කතා කරමු. අද මේ එපිසෝඩ් එකේ කතා කරන හැම දෙයක්ම මම කතා කරන්නේ 90%ක් මම ලැබපු අත්දැකීම් සහ මම වටපිටාවෙන් අහපු දේවල් ගොනු කරගෙන. එහෙනම් වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි අනිත් අය වෙනුවෙන් දේවල් කරන එක නවත්තන්න අවශ්‍ය නැහැ. ඒ අය අපිට මොන විදියට සැලකුවත් කියලා. ඒත් හැම වෙලාවෙම අපි අමතක කරන දේ තමයි ඔයාගේ කාලයටත්, මහන්සියටත්, ශ්‍රමයටත් වටිනාකමක් තියෙනවා කියන එක. අපි තමන්ගේමයි කියලා හිතාගෙන ඉන්න බහුතරයක් මිනිස්සු අපි ආශ්‍රය කරන්නේ තමන්ගේ අරමුණු ඉලක්ක සම්පූර්ණ කරගන්නකම් විතරයි. මම කියන්නේ බහුතරයක් 99%ක්ම. කලාතුරකින් එහෙම නැති අය හම්බ වෙනවා. හැබැයි ඒ අතේ ඇඟිලි ගානටත් අඩුයි. හොඳම යාළුවා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, නෑදෑහිත මිතුරෝ වෙන්න පුළුවන්. කාට වුණත් තමන්ගේ කියන දැඩි හැඟීමෙන් ඔයාගේ කාලය, මහන්සිය, ශ්‍රමය කැප කරලා ඇති. ඇතැම් විට මුදල් පවා. මේ හැමදේම කරනකොට ඔයා හිතනවා ඇති මම මගේ යුතුයකම කරනවා. මට එතනින් එහා දේවල් අවශ්‍ය නෑ කියලා. හැබැයි දන්නවද? ඔයාටත් නොදැනීම ඔයා අනුන් වෙනුවෙන් පාවිච්චි වෙලා කියලා. තමන්ගේමයි කියලා හිතාගෙන ඉන්න අය වෙනුවෙන් උනත් ඔයා කරන කැපකිරීම වලට අගයක්, වටිනාකමක්, අඩුම ප්‍රශංසාවක්වත් ලැබෙන්නේ නැත්නම් ඔයාට දැනෙන හැඟීම කොයි වගේද? ඒ හැඟීම මම උපරිමයට අත්විඳපු කෙනෙක්. ඒ හැඟීම අත්විඳපු අය දන්නවා ඒක කොච්චර පීඩාකාරීද කියලා. එහෙම හැඟීමක් හිතට දැනෙන පළවෙනි මොහොතේම ඔයාට දැනෙන්නේ අපරාධේ මගේ කාලේ, අපරාධේ මගේ මහන්සිය. මම මගේ කියලා හිතාගෙන අවංකව ඔවුන් වෙනුවෙන් කැපකිරීම කළාට, ඔවුන් වෙනුවෙන් පෙනී හිටියට ඔවුන් ඇත්තටම මගේ වටිනාකමක්, අගයක් අඳුරගත්තේ නැහැ. ඔවුන්ට ඇත්තටම මගේ වටිනාකමක්, අගයක් නැහැ කියලා ඔයාටම දැනෙනකොට ඇති වෙන පසුතැවීම. අන්න එතනදී අපේ ජීවිතේ මානසික පසුබෑමක් ඇති වෙනවා. සමහර විට ඔයා ඒ අය වෙනුවෙන් කැපකිරීම කරන්නේ ඔයාගේ ජීවිතේ විසඳ ගන්න තියෙන දහසකුත් ප්‍රශ්න ගැටලු මැද්ද වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ හොඳම කාලේ වෙන්න පුළුවන්. මම දැකපු ගොඩක් අය ඉන්නවා එහෙම. තමන්ගේ හොඳම කාලේ, තමන්ගේ ජීවිතය ඇතුළේ තමන් වෙනුවෙන් කරගන්න තියෙන ගොඩක් දේවල් අතෑරලා අනුන්ගේ සතුට වෙනුවෙන්, අනුන්ගේ අරමුණු ඉලක්ක වෙනුවෙන් කැප වෙන අය. හැබැයි දන්නවද? එහෙම කැපවීම කරපු ගොඩක් අයට වටිනාකමක් ලැබුණේ නැහැ. ලැබෙන්නෙත් නැහැ. ඔයා හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ මගේ හොඳකම. මොනවා වුණත් මම කරන ඒවා කවදා හරි මටනේ. මට මුකුත් නොලැබුණාට කමක් නැහැ. යාලා සතුටින් නම්, හොඳින් නම් කියලා. මාත් අවුරුදු ගාණක් එහෙම හිතලා මගේම කියලා හිතාගෙන ඉන්න අය වෙනුවෙන් කැපකිරීම කළා. මගේ ජීවිතය ඇතුළේ විසඳ ගන්න ගැටලු, අරමුණු, ඉලක්ක එහෙමම තියෙනකොට. හැබැයි දන්නවද? එක මොහොතක මම අවබෝධ කරගත්තා තවත් මම එහෙම විය යුතු නෑ කියලා. මම තේරුම් ගත්තා මගේ කියන හැඟීම තියෙන්නේ මගේ ළඟ විතරයි කියලා. මේ මොහොත වෙනකොටත් මම ඒක අවබෝධ කරගනිමින් ඉන්නවා. අන්න ඒ නිසා මම හිතුවා මේ පොඩ්කාස්ට් එක කරනවා කියලා. මම වගේම අනුන් වෙනුවෙන් පාවිච්චි වුණ අගයක්, වටිනාකමක් නොලැබෙන අය වෙනුවෙන්. ඔයා ඔයාගේ අභ්‍යන්තර සතුට, ඔයාගේ ශක්තිය, ඔයාගේ හීන, ඉලක්ක, අරමුණු කැප කරගෙන වටිනාකමක්, අගයක් නොලැබෙන තැනක් වෙනුවෙන් කැපකිරීම කරනවා නම්, එම පාර්ශවයක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් ඔයාට අහිමි වෙන්නේ ඔයාවමයි. ඔයාගේ හීන හැබෑ කරගන්න තියෙන කාලය, හීන, අරමුණු, ඉලක්ක වෙනුවෙන් වැය කරන්න තියෙන ශක්තිය, ඒක හුඟක් සියුම් විදිහට Tamanටම දැනෙන්න පටන් ගන්නවා. ඔයා තව දෙනකොට, තව ඔයා උත්සාහ කරනකොට, නමුත් ඒ උත්සාහයන් වලට පිළිතුරක් නැති වුනහම ඔයාට අහිමි වෙන්නේ, ඔයා අහිමි කරගන්නේ ඔයාගේම සතුට, කාලය, ශක්තිය, මානසික නිදහස. ඒ නිසාම තමන්ගේ අගය හඳුන ගන්න. ඔයා ඔයාගේ අගය හඳුන ගන්න එක ඉතාමත් වැදගත්. මොකද හැම මිනිස්සෙකුටම වටිනාකමක්, අගයක් තියෙනවා. අනික අපි කෙලෙස් දුරු කරපු මිනිස්සු නෙමෙයි. අපි කවුරුත් හැඟීම්, දැනීම් දැනෙන පෘථග්ජන මිනිස්සු. අපි හැමෝටම ආසාවල්, බලාපොරොත්තු තියෙනවා. අපි හැමෝම ආසයි අපිව කවුරු හරි අගය කරනවට, අපේ හොඳක් දකින්නවට, අපිට වටිනාකමක් ලැබෙනවට. ඉතින් ඔයාට වටිනාකමක්, අගයක් නොලැබෙන තැන් වෙනුවෙන්, ඔයාට අගයක්, වටිනාකමක් නොලැබෙන මිනිස්සු වෙනුවෙන්, ඔයාට අගයක්, වටිනාකමක් නොදෙන මිනිස්සු වෙනුවෙන් ඔයාගේ කාලය, ශ්‍රමය කැප කරන්න එපා. සීමා සහිතව දේවල් කළාට ගැටලුවක් නැහැ. ඕනෙවට වඩා ඕනම දෙයක් ඕනේ නැහැ කියනවනේ. ඒක නිසා ඔයාගේ සීමා විදක්
අංක 1 ඔයාගේ ජීවිතේ කරගෙන ඔයාගේ අරමුණු ඉලක්කවලට මූලික තැන දීලා ඔයාගේ වටිනාකම ඔයා අඳුරගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. ආයෙත් කියන්නේ ඔයාගේ වටිනාකම අගය අඳුර ගන්න. ඔයාගේ ආදරයත් කාලයත් ශක්තියත් ඒවට අගයක් ලැබෙන තැන්වලට විතරක් සීමා කරන්න. ගිහින් එන්න. අරමුණු ඉලක්ක පිටිපස්සේ නොනැවතී දුවන ඔයාගේ ලස්සන ජීවිතේට ජය වේවා.